12 පහනක් ගැන කියන්න ආරාධනා කරනවා. all right නායක ශලින්ද ප්‍රනාන්දුර ඒ වගේම ප්‍රවීණ කලාකරු ඇවිල්ලා ඉන්නවා. ඒ හැම කෙනාටම වේදිකාව බාර දීමට මත්තෙන් all right අපෙන් විය යුතු දේ ඔබට ඉෂ්ට කරන්නයි සූදානම් වෙන්න. ශලින්ද ප්‍රනාන්දු 12 පහන මහේ පහන වගේ දහස් පෙටිය වලක හැඩේ මුලින් දුටුවේ බ්‍රහස්පතින්දා මුලින් දුටුවේ බ්‍රහස්පතින්දා හිනා වෙද්දි හිනා වෙලා නොගිය සුන්දරා විදිහා දහස් වතාවක් නෙතු බැලුවා දහස් වතාවක් නෙතු බැලුවා හරි ෂෝක් වැඩි දහස් වතාවක් බලලා බස් එක කැඩිලා පින්නවලදී හස්තිලටුම් ඔය ඉවුරට බැලුව තරම් වන්දනාවේ බස් එක කැඩිලා එන්දේවි දුන්නු විකුම් අකුණු පස්සේ ලැස්ස තරම් මගේ කුඩේ තෝරුතු දුන්නා මේ මගේ කුඩේ තෝරුතු දුන්නා 12 මහේ පහන වගේ දහස් පෙතිය මලක හැදේ මුලින් දුටුවේ බ්‍රහස්පතින්දා මුලින් දුටුවේ බ්‍රහස්පතින්දා හිනා වෙද්දි හිනා වෙලා නොගිය සුන්දරා විදිහා දහස් කතාවක් නෙතු බැලුවා දහස් කතාවක් නෙතු බැලුවා ඊයේ පන්ති ආව ගමන් අහය ජම්බු ගෙඩිය කරන් ලේන්සුවට නිවනක් නැතුවා ඊයේ පන්ති ආව ගමන් අහය ජම්බු ගෙඩිය කරන් ලේන්සුවට නිවනක් නැතුවා ඔත්තමල්ලි ටිකක් හදලා දෙන්න හිතුණ ඔයිද ඉතින් මටත් තුනක් හැදිලාද මන්දා දෙන්නට තුනක් හැදිලාද මන්දා 12 මහේ පහන වගේ දහස් පෙතිය වලක හැදේ වලින් දුටුවේ බ්‍රහස්පතින්දා මුලින් දුටුවේ බ්‍රහස්පතින්දා හිනා වෙද්දි හිනා වෙලා නොගිය සුන්දරා විදිහා දහස් කතාවක් නෙතු බැලුවා දහස් කතාවක් නෙතු බැලුවා